ආයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඔබ සියලුම දෙනාට මෙවර 2020 ලෝක කුසලානේ මූලික වටේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරනු ලබන අවසන් තරගය අද පැවැත්වීමට නියමිත වී තිබුණා. එහිදී සිම්බාබ්වේ කණ්ඩායම සමගින් මෙම තරගය අද සවස් 3ට ආරම්භ වීමට තමයි මේ වන විට කටයුතු සූදානම් කොට තිබෙන්නේ. කෙසේ වෙතත් අද තරගය කණ්ඩායම් දෙකට මෙතරම් වැදගත් තරගයක් බවට පත්ව තිබෙන්නේ නැහැ. ඒට ප්‍රධානතම හේතුව මෙවර 2020 ලෝක කුසලානේ සුපිරියට දිනාගේ වටේට ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විටත් සුදුසුකම් ලබාගෙන අවසන් වීම හේතුවෙන් කෙසේ වෙතත් අද තරගය කණ්ඩායම් දෙකේම අතිරේක ක්‍රීඩකයින්ගේ දක්ෂතා පරීක්ෂා කර බැලීමට හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ඔවුන්ගේ වේගපන්දු බලනිය වෙනස්කම් දෙකක් සහිතව තමයි අද තරගයට පැමිණෙන්නේ. ක්‍රිකට් ප්‍රේක්ෂකින් විදිහට ඔයාලා දන්නවා ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමගින් පැවැත්විච්ච තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වූ මතීෂ පතිරණ ආබාධයකට ලක් කරනවා. එහිදී ඔහු වෙනුවට දිල්ෂාන් මතුෂංක මේ වන විට ශ්‍රී ලංකා සංජීතයට ආදේශ කොට තිබෙනවා සහ ICC කමිටුව විසින් ඔහුට අනුමැතියද මේ වන විට ලබා දී තිබෙනවා. අද තරගයේදී බොහෝ විට දිල්ෂාන් මතුෂංක පළවෙනි වෙනස්කම් විදිහට තරගය ක්‍රීඩා කිරීමට නියමිත වී තිබෙනවා. එහිදී මෙම තරගය ඔහුටත් හොඳ අවස්ථාවක් බවට පත් තිබෙනවා දක්ෂතා අතරට පැමිණීමට. ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම අත්දැකීම් බහුල වේගපන්දු යවන්න බවට පත් තිබෙන දුෂ්මන්ත චමීර ඔහුත් බොහෝ දුරට ආබාධවලට ලක් විය හැකි අවදානමේ පවතින ක්‍රීඩකයෙක්. ඉතින් එම නිසාවෙන් අද තරගය ඔහු විවේක ගන්නවා. ඔහු වෙනුවට ප්‍රමෝද් මදුෂාන් නිත්‍ය වශයෙන්ම තරගයට ආදේශ කරන බවට තමයි මේ වෙන විට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සඳහන් කර තිබෙන්නේ. එහිදී බොහෝ දුරට පිතිකරණාංශයේ කිසිදු වෙනස්කමක් සිදු නොවුණු බව තමයි වාර්තා සඳහන්ව පවතින්නේ. ඉතින් පසුගිය ඕස්ට්‍රේලියානු තරගයේ වාගේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අද තරගයත් සජීවීව නැරඹීමට හැකි ආකාර කිහිපයක් මේ වෙන විට ඔබට හඳුන්වා දී තිබෙනවා. එහිදී දේශීය නිල විකාශන අයිතිය ලබාගෙන තිබෙන සුප්‍රීම් ටීවී නාලිකාව ඔස්සේ ඔබට නොමිලේම තරගාවලියේ සියලුම තරග සජීවීව නැරඹීමට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව ඩයලොග් සහ POTV පාරිභෝගිකයන්ට ස්ටයි ස්පෝට් නාලිකා හරහා තරගය නැරඹීමට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව ජංගම දුරකථනයේ තරගයේ සජීවීව නැරඹීමට බලාපොරොත්තු වුණු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඩයලොග් ප්ලේ ඇප් එක හරහා අදාළ පැකේජයන් සක්‍රිය කර ගැනීමෙන් අනතුරුව කිසිදු ඩේටා ගාස්තුවකින් තොරව තරගය නැරඹීමට හැකියාවක් තිබෙනවා. ඊට අමතරව අපි ඔබට මේ වීඩියෝ එකෙන් අලුත්ම වෙබ් අඩවියක් හඳුන්වා දෙනවා තරගයේ සජීවීව නැරඹීම සඳහා. ඉතින් දැන් තිරේ දිස් වෙන වෙබ්සයිට් එක හරහා ඔබට තරගයේ සජීවී තොරතුරු නැරඹීමට හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ සමගත් එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ක්‍රිකට් පීඩියා අලුත් වෙන සියලුම තොරතුරු එසින් දැනගන්න අපිව subscribe කරන්න. ඒ වගේම දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. එහෙනම් හැම කෙනෙකුටම සුබ දවසක්.